ආයිබෝන් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අද අපි ආවා අලියලුවා ෆිෂින් ටූර්නමන්ට් එකට දදුරුවේ පැවැත්වෙන. ඉතින් මේක ආලෝක මල්ලි ගෲප් එකේ කටයුතු විතර විවෘත වෙලා තියෙන්නේ. ඉතින් තෑගි රාශියක් මල්ලි ඕගනයිස් කරලා තියෙනවා. බලමු අද දවසේ කවුරුන් ජයග්‍රාහකයා වෙයිද? කට්ටිය දැන්ටත් එන ගමන් ඉන්නේ. තව මගේ එන ගමන් ඉන්නේ. අද දවසම විවෘතයි. වැඩිම මාළු අල්ලන කෙනාට ඒ වගේම බරම මාළු අල්ලන කෙනාට තෑගි රාශියක් ඉතින් දෙන්න ප්ලෑන් කරලා තියෙනවා ආලෝක මල්ලි. ඉතින් බලමු අද දවසේ කවුරුන් ජයග්‍රාහකයා වෙයිද කියලා. ඉතින් මගේ යාළුවෝ ඔන්න ඉසංග අයියා වැඩේට ලැහත් වෙන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් ඔන්න ගලවනවා ඔක්කොම ගලවනවා නැති සකයි නෑ මට මේක නම්මනම් කියලා තියෙන අපේ ගෲප් එකේ කොල්ලෝ ඈ මොකද අකටිනවද මම දාම මේක ඇඳගෙන එනවා කියලා මෙහෙමනේ ඉසංගයි යුනිෆෝම් එක මේක යුනිෆෝම් එකනේ අන්න හරි අන්න ඒකයි ඉතින් අය අවුවට අවිලා කර වෙන්න බෑනේ අයියේ පිළිවෙලකට දිගට ඇඳගෙන ඉන්නවා යුනිෆෝම් එක නැද්ද අන්න ඒකයි ඉතින් ඔන්න ආලෝක මල්ලි ඉන්නවා ආලෝක මල්ලි යුනිෆෝම් එක නේද අනිවාර්යෙන් ඔන්න තවත් සහෝදරයෙක් ඇවිල්ලා ඉන්නවා තවත් සහෝදරයෙක් සෙට් එකක් එන ගමන් ඉන්නේ ඉතින් ඒ ගිල්ල ලයින් එක නේ සංගයි ඔන්න ඉතින් ගිල්ල ලයින් එක තියෙනවා අපි බලමු ගිල්ල ලයින් එක කොහොමද හරියටම අමුණ ගන්න කියලා සංගයි මහලු දෙයක් නෙමෙයි අමුණන්න වෙන්නේ කියලා දෙන්නකෝ අපි යාළුවන්ට ඒක ඉතින් Tamanට කැමති විදිහකට කරගන්නත් පුළුවන්. ඔව්. මම නම් දාන්නේ මේ ලූප් නොට් එකක් දාලා. ඔව්. මේ ඒක ඇතුලෙන් දාගන්නවා. එහෙම දාලි වරලා? එහෙම දාලා අපි සාමාන්‍යවම මේ යට දාන්නේ. ඒ විදිහටම දාගන්නවා. මම දාගන්නේ මෙහෙම. ඕනනම් මෙතන කැටයක් දාලම මෙතන කැටයක් දාලම හදාගන්නත් පුළුවන්. මම මෙහෙම දාන්නේ. එතකොට මේක ගලව ගන්න ලේසියි නේද දාලා. අතන බුරු ගලවගත්ත නේද? ගලව ගත්තා. ඔන්න ඉතින් මම එහෙම දාන්නේ. ඔන්න ඉතින් අපි ඉසංක අයියා ඈ කරන විදිය වලට කියලා දුන්නා. ඒ තමයි සංගාගේ ජාත්‍යන්තර බාන්නේ. ගෙම්බ ඒක දිය වෙලා තියෙන්නේ ගන්න දෙයක් නැහැ ඒක. ගන්න දෙයක් නැහැ නේද? චොරේ වෙලා තියෙන ගෙම්බ. ඔන්න ඉතින් ආලෝක මල්ලි මේ පැත්තෙන් ඉන්නවා. යනවා අපේ වැඩෙත් යනවා ඉතින් මගේ යාළුවනේ පළවෙනි බාණ්ඩේ අයියේ ඉසංගයි මොකද උනේ දන්නේ නැහැ මං ගැහුවා කියලා ඈ සිනා කියන්නේ රූම් එක බාන්නම විත්තුවා ගන්න බැරි නම් කරේ තියන් ඇඳන් ආවා මෙන්න යාළුවනේ බාණ්ඩේ ඔන්න ඉතින් අපි පළවෙනි මාළුවා ඒක ලාවට වැටිලා ඇති සකයි ඔන්න ඉතින් සුපිරිම බාණ්ඩයක් ඉතින් ඇල්ලුවා අපේ සහෝදරයෝ ඔන්න ඉතින් මේ ආරම්භය පමණයි බලමු ඉතින් සුපිරිම වීඩියෝ එකක් ඉතින් දන්නවා ඉතින් ඔයාලා සංකයව ඉතින් මම කලින් වීඩියෝ බලලා තියෙනවා නම් සුපිරි වැඩකාරයෙක් අනිවාර්යයෙන්ම ඔන්න පළවෙනි මාළුවා ඔන්න ඉතින් අපි සහෝදරයෝ සෙට් එක අතර පැත්තෙන් එනවා මාළුවා බලන්න කියලා ඈ බං ඉසංගයි දැන් උඹ මෙතෙන් එනකම දන්නේ නැහැ මෙදිලා කියලා නෑ දන්නේ ඈ නෑ ගැහුවේ මෙතන ළඟින් ගැහුවේ ආ ළඟින්ම ගැහුවේ ළඟින් ගැහුවේ මං හිතුවේ ඒක මේ ගහයි කියලා හිතුවේ නෑ සාමාන්‍ය කිලෝ 1.5ක විතර සයිස් බාණ්ඩයක් තමයි වෙදලා තියෙන අපිට කේබල් එක මල්ලේ ඉස්සරහට ඔන්න ඉතින් බාණ්ඩේ ඔන්න ඉතින් අපේ පළවෙනි රෙඩ් ලයින් ස්නෙක් මාළුවා ඒ ගැලවුණ හරිනේ ප්‍රෝගාගෙන් මීට ගලන්න වේද
ඉසංගයි ගලවන්න වෙයිද? මේ කරෙන්. අනිවාර්යෙන්ම. ඔව් දෙනවා කිව්වනම් දෙන්න ඕනේ. නැද්ද ඉසංගයි? තෑගි ගෙනාපු කෙනා ඔව්. ඉස්පෝන් තහපා තෑගි ටික අර කිලෝ නෑනේ. අල්ලන්නත් බෑ බං එදා තැඟිලි ටික කැරි ගහගෙන ගෙදර සාමාන්‍ය එකමාර විතර ගෙන්නේ. එකමාරක් ඉවරයි. එදා තැඟිලි ටික තුවාල කරගෙන ගියේ. මාත් දැන් මේ ඔයා වැදුනා කියලා මං හිතන්නේ වදී කියලා එහෙම. මේ මෙතනින්මනේ බං වැදුනා කියලා තු. බහලා දින්නේ. බහලා දින්නේ අතෝටම. හරියට. ඔන්න ඉතින් බාණ්ඩේ ඔන්න ඉතින් අපි සංකය තමයි පළවෙනි බාණ්ඩේ ඉතින් අල්ලගත්තේ. බලමු ඉතින්. තව හොඳ සෙට් එකක් ගොඩ ගන්න පුළුවන් අපේ කොල්ලන්ට කට්ටිය try එක දෙනවා. ඉතින් බලන්නමු අද දවසේ අපිට මොන වගේ මාළු සෙට් එකක් ඉතින් අහුවේද කියලා. සංගය අතෙන් ගිහලා ගන්නවද? මෙතෙන් අස්සෙන් ඉංගල. ඔන්න ඉතින් යාළුවනි සංගය ලූ එක පොඩ්ඩක් මාරු කරලා මාළු ටිකක් ගෙන්න ගන්නලු යන්නේ. සුපිරි බාණ්ඩේද සංගය? බලමු මේක try කරලා නැහැ මාත් බං try කරලා බලන්න ඕනේ. අලුතෙන් බස් බාණ්ඩයක්ද? ඔව් මේ ගෙනාවේ නිකන් try කරන්න ගෙනාවේ. බලමු කොහොමද කියලා. ඉතින් අලුත් ලූ එකක් ගෙනල්ලා තියෙනවා සංගය. ඔන්න. මේක try එකක් දෙන්න මේක ගහන්න පුළුවන් නේද ප්‍රශ්නේ තියෙන්නේ. වතුරත් එක්ක. පොඩි try එකක් දෙන්න පොඩ බොර වෙලා තියෙන්නේ හොඳටම. පොඩ්ඩක් නෙවෙයි හොඳටම. අඩු එක. අන්න යාළුවනේ. ඒ මොරුනේ? මේක හේතුවක් ගහනවා. ගහනවා. මේකෙන් දාන්න බෑ. මේ ලුවරක බර වැඩි. ඔය අනිත් රොඩ් එකෙන් නම් දැම්ම. අනිත් රොඩ් එකෙන් දැම්ම ඒක වගේ. පන්නනක් ගන්න හිමිර ගන්න. අන්න තියන්නේ. නෑ ගැලවෙනවා. මාළුවෙක් පන්නගෙන ආවා. පැටලුණා මොකද? මේ මොකක් හරි වෙනසක් වෙයි කියලා හිතේ නෑ. මේකද? ඔව්. මේක ගහනවා නම් මම මේක මාරු කරගන්න ඕනේ. නෑ මාළු මොකක් හරි මේක වුණායි. මේක පැන්නවා වගේ හින්නේ නැතිබනේ. තිබුණා අනිවාර්යෙන්ම. පැන්නෝ නෙවෙයි පැන්නුවා. මේ දුරේ මේකෙන් ගහන්න බෑ මේක. ඉතින් යාළුවනේ ආලෝක මල්ලි කාස් කරන මම ඉන්නේ කියලා කිව්වා මේ පැත්තේ. ඉතින් හොයාගෙන ආවා. කොල්ල කොහෙද දන්නේ නැහැ. බලමු ගිහලා. ආලෝක? හරි. එනවා. ඇල්ලුවද? කො? ඔන්න ඉතින් මගේ යාළුවනේ අපි ආලෝක මල්ලි මාළුවේ කල්ලලා. බේන් ඔන්න බඩු. ඔන්න මගේ යාළුවනේ. ඕන් අපේ ආලෝකයාගේ වැඩ. හොරාට කොල්ලා ගියම ගහලා තියෙන්නේ. සද්ද නැතුව වැඩ. ඔන්න ඉතින් සුපිරිම බාණ්ඩයක් ඉතින් අල්ලලා තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ 2ක් විතර ඇතිනේ. දෙකමාර
දෙකමාරක රෙඩ්ලයින් කෙනෙක් ගෙනලාද? මම දෙකක් ගැලවිලා තියෙනවා බලමු. මම උපරිම try එක දෙනවා. ඔන්න. මගේ යාළුවනේ සුපිරිම භාණ්ඩයක් වැදලා තියෙනවා අපේ යාළුවක මල්ලට. ඈ? ගැලුණාද? මේ තනකොළ කොට අස්සේ ගිහිල්ලා කියනවා. අයියෝ බඩුවක් ඈ. අට සිරි වෙනවා තමයි. මේ ගෙම්මගේ සීල තනකොළ අස්සේ ඔබලා ගිහින්. ෂේ. උතනත් ඉන්න අර. භාණ්ඩයක් කියන පිට දෙකට නෙමුනේ. ආයි සුපිරිම භාණ්ඩයක් ඈ. ප්‍රාදීක නම් ඈ. ඔන්න යාළුවනේ. සුපිරිම භාණ්ඩයක් ගලවගත්ත අය ඇඟ හිරි වැටුණා මේ මෙතනින් ගැහුවේ. shit. ඈ? සුපිරිම බඩුවක් නේද? ඒ උඹ හොඳට ගැස්සුවත් එක නේද? අසරින් ගතනේ. ඉතින් මගේ යාළුවනේ සුපිරිම භාණ්ඩයක් වැදුනේ. අතන ගොල්ල අස්සර රිංග ගත්තා. රිංගගෙන මාළුවා ගලව ගත්තා. සාමාන්‍යයෙන් සුපිරිම සයිස් භාණ්ඩයක්. හොඳ බරපන්තියේ සතෙක් තමයි කෑවේ ගලව ගත්ත ඉතින්. බලමු ආලෝක මල්ලි ෆුල් try එකක් දෙනවා සුපිරිම භාණ්ඩයක් කොට ගන්න. කොල්ල අනිවාර්යයෙන්ම හොඳ භාණ්ඩයක් කොට ගනි. බලවනිමු අපි. මම දෙන්නෙක් තුන් දෙනෙක් මං ඉන්න තරම ගලව ගත්තා ආලෝක මල්ලිට. මෙතන ඉන්න හොඳ සෙට් එකක් ආලෝක මල්ලිට 6 දෙනෙක්ම ගලව ගත්තා මෙතන. බලමු. මොනවගේ මාළු සෙට් එකක් ඉතින් කොට ගන්න පුළුවන් වේද කියලා බලවනිමු අපි. ඉතින් මගේ යාළුවනේ තව භාණ්ඩයක් ආලෝක මල්ලිට පොඩ්ඩක් මිස් වුණා. බලමු. එතන තමයි කාස් කරන්නේ මල්ලි නම් කියන අනිවාර්යයෙන් මෙතන වදින්න ඕනේ කියලා. හරිද කරනවා නේ බඩු ඉන්නවා හරි දන්නනේ. ඔව් යන්තම් වැදුනොත් තමයි කේස් එක. ඉහොල් ගලව ගත්තේ එහා පැත්තේ වගේ නේ. එහා පැත්තේ නිකන් ගල් බලමු රැල්ලක් එයිද කියලා. ඒ පැත්තේ ගහනවා මේ හොර. Ahora no subiera. යාළුවනේ අපේ මල්ලට සුපිරි භාණ්ඩයක් වැදලා තියෙනවා. යමු මහත් වෙනවත් පැත්තට. ගැඹුරු නෑ නේද මෙතන? ඔන්න ඉතින් භාණ්ඩේ. කණින් මගේ එක. පොඩ කණින්. ඇසිරි ඔන්න භාණ්ඩේ. අපිට ගමු. ගමු. කොල්ල පණියේ. ඇසිරි ඔන්න කොල්ල. මොනවද වැදලා තියෙනවා කියලා හොඳද? යන්තම් වැදලා තියෙනවා. ඒකනේ.
මලට ගන්න. ඔහෝ. සුප්‍රියා මයි මල්ලියා. ඔන්න ඉතින් මල්ලි බාණ්ඩේ. ඔන්න ඉතින් ඇවල මල්ලි දැන් ඔයාගේ අද දවසේ තරඟේ හරිද ජයග්‍රාහකයා ඔයාම වෙයිද එහෙම මොකද කරන්නේ ලුවර ටිකයි තෑගි ටිකයි මම අරගෙන යනවා ගෙදර ඔක්කොම මගේ අපි යනවා හොරෙන් දාන්න හරින් දාන්න ඔව් අනිත් මාල් රතනනේ ඔව් කරමලිය සිහිල්ලත ඇඟිල්ල ඔන්න ඉතින් මගේ යාළුවනේ තවත් සුපිරිම භාණ්ඩයක් ඉතින් ආලෝක මල්ලි ගත්තා. ඉතින් අද දවසේ ජයග්‍රාහකයා ආලෝක මල්ලිම වෙයි වගේ. තරඟේ තියන්නේ ආලෝක මල්ලි. අවසානට ජයග්‍රහණය කරන්නේ ආලෝක මල්ලි වෙයිද? කමෙන්ට් සෙක්ෂන් එකේ වරම කමෙන්ට් එකක් දාන්න යන්න කවුරුන් ජයග්‍රහණය කරයිද කියලා. තවත් කොල්ල සෙට් එකක් ඉතින් මගේ නග මං ඉන්නේ. අද දවසේ ඇතුළත. ඉතින් වැඩිපුරම මාළු අල්ලන කෙනාට ලොකු මාළු අල්ලන කෙනාට මල්ලි දෙන්නේ කොහොමද දෙන්නේ? අපි ඔක්කොම බලලා දෙමු නේ ඔක්කොම මාළුවටයි 1 2 3 වැඩි මාළු අල්ලන කෙනාටත් දෙනවා 1 2 3 ලොකු මාළු අල්ලන කෙනාට තව තෑගි දෙනවා. ඉතින් අද දවසේ තෑගි ඇති තරම් දෙනවා. ඇති තරම් කොල්ලගෙනත් තියෙන ඉතින් ඔයාලට බලමු අපි මොනවද දෙන්නේ කියලා අවසන් බලමු. ඉතින් තව අද දවසේ ඇතුළත එන ඕනම කෙනෙකුට ඉතින් සහභාගී වෙන්න පුළුවන් තරගෙන්නේ අපි. අනිවාර්යෙන් ෆිෂින් ලයිෆ් ගෲප් එකේ සෙට් එකට තමයි chance එක තියෙන්නේ නේද? chance එක තියෙන්නේ. ඉතින් අද දවසේදී ගෲප් එකේ ඕනම කෙනෙකුට ඉතින් අද දවස් ඇතුළත අවසාන මොහොතේ ඇවිල්ලා හරි ජයග්‍රහණය කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් බලාගනිමු අපි කවුරුන් අද දවසේ ජයග්‍රාහකයා වෙයිද කියලා. ඔන්න ඉතින් යාළුවනේ ආලෝක මල්ලි එනවා. ඔන්න ඉතින් බාණ්ඩේ. සුපිරි බාණ්ඩයක් ඉතින් කොල්ල අල්ලලා තියෙන්නේ. ගෙම්බගෙන් අල්ලපු රෙඩ් ලයිට්. වැටෙයි ඔන්න සුපිරි බාණ්ඩයක් ඉතින් ඔන්න. ඔන්න මම එකක් ගන්නවා යන්න. මම ගන්න හැම බොක්ස් එක දුවර ගන්න. ගන්න. කරමලස්ස හිර කර ගන්නවනේ. ඔන්න යාළුවනේ අනිත් බාණ්ඩේ පෙන්නන්න. ඔන්න මෙන්න ඉන්නවා ආලෝක මල්ලි අල්ලලා තියෙන අනිත් බාණ්ඩේ. ඉතින් අපි දැන් යනවා එහා පැත්තේ ගොඩට යන්න හදන්නේ. මල්ලි එතන හොඳයි නේ ලොකේෂන් එක. එහෙනම් අපි ඒ පැත්තට යන්න හදන්නේ මල්ලියට පැත්තේ යනවා. අපි ඉතින් මේ ආවේ එන කැලයක් මැදින් ඇත්තටම. මේ වර හරට්ට කණ්ඩ ඔවලා තියෙන තනකොළ වගේ. අපි කරනවා ඉතින් සංගයලා ඉන්න පැත්තට සංගයලා වෙලා අම්මඩි සිරි වැටුණා. මල මගුලයි කියවංකෝ වැටුණා කියවංකෝ. ඕක දාන්න ඕනේ. ඈ මොකද කතාලෝක? ඔය වීඩියෝ එක අනිවාර්යෙන් දාන්න ඕන. වැටුණ එකද? අටෝ හරි දානවා. ඒකත් දානවා. ඔන්න ආලෝක මල්ලිගේ දැඩි ඉල්ලීම මත වැටුණ එක දානවා. ඔන්න බාණ්ඩේ. ඉතින් දැන් අපි සංගයලා ඉන්න පැත්තට යන ගමන් ඉන්නේ. එහෙනම් ගිහිල්ලා හම්බෙමු. ඕන ඉතින් අපි තවත් තරංකරුවෝ දෙදෙනෙක් ඉන්න පැත්තට ආවා. ඉතින් අපි ඉසංග සහෝදරයෝ ඉන්නවා, තවත් යාළුවෙක් ඉන්නවා. මලු ඉතින් ඒ කට්ටිය මාළු අල්ලලා තියෙනවාද කියලා. ඉසංගය නම් ඉතින් මාළු ගොඩ ගත්තා. මාමා මල්ලි ඇල්ලුවද? තාම නෑ නේ. තාම ඉතින් මල්ලි try කරන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් දැන්ට ආලෝක මල්ලි අල්ලලා ඉන්න දෙන්න. දල් දෙක නැද්ද? පලන්න හදනවා. ඉසංගයි මෙතන තාම එක්කනේ දැල්ලුවේ. එකයි ඇල්ලුවේ. ඉතින් තාමත් ඉතින් තරංගේ විවෘතයි. ඉතින් ඉසංගයි ජයග්‍රහණය කරනව නේද නේද? බලමු ඉතල අහන්න ඕනේ මොනවද දෙන්නේ කියලා. මේ ආලෝක මල්ලි දෙන දේ අහලා තමයි ප්‍රතික්‍රියා කරන්නේ. දෙනවනේ. දෙන දේ සර්ප්‍රයිස් එක. සර්ප්‍රයිස් එකක් ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ආලෝක මල්ලි දෙයක් දෙනවා කිව්වොත් ඉතින් දෙනවා තමයි.
සම්පූර්ණ ගෲප් එකකට විවෘතයක් දවසට මොනේ යාළුවෝ අනිවාර්යයෙන්. අනිවාර්යෙන් ඉතින් තව සමාජිකයෝ එනවනේ මොකද සංගයි ඒනේ තාම කවුරු කතා කරේ නැහැ. එනවා කියලා කිව්වනේ එනවා කියලා කිව්වා. ඉතින් එන හැමෝටම අද දවසේ ඉතින් විවෘතයි මල්ලි කෙනෙක් කියලා තියෙනවා එයාට ඉතින් කාස් කරනවා තාම ඉසංගයක මාළුවෙක් අල්ලලා තියෙනවා ඉතින් ඉසංගයට ජයක් ග්‍රහණයක් දැන්ට ඉතින් වෙන් වෙලා අවසానයි මාළුවෙක් අල්ලලා තියෙන නිසා ඉතින් මගේ යාළුවනේ අපි දැනට මාළු 3 දෙනෙක් අල්ලලා ඉන්නවා එහා පැත්තේ ඉන්නේ ආලෝක මල්ලි අල්ලපු මාළු දෙන්නා අන්න ඉන්නවා මේනේ ආලෝක මල්ලි අල්ලපු මාළු දෙන්න මේ ඉන්නේ ඉසංකය අල්ලපු මාළුවා සාමාන්‍යයෙන් ඔක්කොම ඉතින් එක සයිස් බඩු සෙට් එකක් තමයි ඉන්නේ බලමු ඉතින් අද දවසේ තරඟවලි ජයග්‍රාහකයා කවුරුන් වෙයිද කියලා දැන් ආලෝක මල්ලි දෙන්නෙක් අල්ලලා තිනවා ඉසංකය එක්කෙනෙක් අල්ලලා තිනවා මෙතන තව සහෝදරයෙක් ඉන්නවා තව සහෝදරයෙක් කියලා හිටියනේ ආලෝක ඔව් එයා අර පැත්තේ. තවත් කෙනෙක් ඉන්නවා එයා එහා පැත්තේ අල්ලනවා ඊට පස්සේ තවත් කට්ටිය එන්න තියෙනවා ඉතින් අද දවසේම විවෘතයි ඉතින් ගෲප් එකේ කට්ටියට ඕනම ඇවිල්ලා මාළු අල්ලන්න පුළුවන් ඉතින් අද දවසේදී බලමු කවුරුන් ජයග්‍රාහකයා වෙයිද කියලා තවත් තරඟේ විවෘතයි දැන් විලා උදේ 7:00 විතර ඇති අද දවසේ ඇතුළත වැඩිම මාළු අල්ලන කෙනාට සහ බරම මාළු අල්ලන කට්ටියට ජයග්‍රාහකයන් 5 දෙනෙකුට අපි තෑගි ලබා දීමට සූදානම් වෙලා තියෙනවා සම්පූර්ණ ස්පොන්සර් කරන්න ඉතින් ආලෝක මල්ලි කොහොමද ඔන්න ඉතින් අපේ ස්පොන්සර් ෆිෂින් ලයිෆ් ට්‍රකල් ෂොප් අධිපති ඉතින් යාළුවනේ තවත් ලොකේෂන් එකට ආවා ඉතින් මාරම ලස්සන view එකක් මොන දින ලස්සන පොකුණා අටසිරි මල්ලික් මොන රෙඩි කරන්න බොට් ටික හැබැයි ආලෝක මාර කැත වැඩේ එක තරංගේ උඹම ඕගනයිස් කරලා තෑගි ටික ගන්නවා කියන එක කරන්න දෙයක් නැහැ පුතා. ඒක තමයි හැකියාව කියන්නේ නේද හැකියාව කියන්නේ කොහොමද මං ගෙදර ඉඳන්ම ප්ලෑන් කරන් ආවේ අද දවසේ කොහොමද ඊයර එළුවෙනකම් ප්‍රැක්ටිස් කරා. ඔව් මේ අද තෑගි ටික මම්ම අරන් යන්න ඕන කියලා. ඒක සෑහෙන අසාධාරණ නෑ ඉතින් මගේ යාළුවනේ තරඟාවලිය ඉතින් පැවැත්වෙන ගමන් තියෙන්නේ කට්ටිය කාස් කරන ගමන් ඉතින් අපි යමු ගිහලා පොඩ්ඩක් ඉතින් විස්තර බලමු කොහොමද ඉතින් අද දවස මේ තරඟ ගැන මොනවද යාළුවට කියන්න තියෙන්නේ ඉන්න ඉතින් අපේ ඉසංක සහෝදරයා ඉසංකයි කියන්න ඔයාලට මොකද ඉතින් මේ තරඟ ගැන අද දවස ගැන කියන්න තියෙන්නේ බලමුනේ මේ මේකට try කරන්න ඕනේ. දැන් try කරන්න ඕනේ මේ වගේ එකක් ඕගනයිස් කිරීම ගැන මොකද කියන්න තියෙන්නේ ඔයාලට ඇත්තටම සතුටුයි ආලෝක මල්ලි ගැන. ඇත්තටම සතුටුයි නේද ඉතින් කෙටි කාලයක් තුල පුංචි ගෲප් එකක් හදාගෙන මෙච්චර දුරක් ආපු එක ගැන ඇත්තටම සන්තෝෂයි. සන්තෝෂයි නේද ඉස්සරහට මිනිවල ලොකු ටූර්නමන්ට් එකක් අනිවාර්යයෙන්ම තියෙමු නේද අනිවාර්යෙන්ම ආලෝක මල්ලි ඉන්නව නේද? අනිවාර්යෙන් ඉතින් අපි යමු ඔහොම ආලෝක මල්ලි ගාවට ඔන්න ඉතින් අපේ ආලෝක සහෝදරයා ඉන්නවා ආලෝක මල්ලි අද දවස ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ අද දවස ගැන මගේ හිස් බඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ ඇත්තටම. මේ ටූර්නමන්ට් එක ඕගනයිස් කරන්නයි මම එකක් කරමු කියලා හිතුනේ ඒ කියන්නේ මෙහෙමයි. ඔව්. මේ අපේ කට්ටිය ගොඩක් බඩු අරන් ගියාට මේ තාම මාළු අල්ලලා නැති කට්ටිය ඉන්නවා. ඔව් අද කට්ටියකට එන්නත් බැරි වෙනවා කිව්වා මේ සෙන්සුරාද වැඩ තියෙන හින්දා. ඔව් කොල්ල ගොඩක් ඉන්නවා බඩු අරන් ගිහලා තාම එක මාළු එකත් අල්ලපු නැති. ඔව් ඒ නිසා මේ මම මේක ප්ලෑන් කරේ දැන් කට්ටියට මාළු අල්ලන්න අපිත් එක්ක එකතු වෙලා මේ මාළු එක්ක අල්ලන්න එන්න ප්ලෑන් කරලා මේ පළවෙනි අදියර විතරයි. ඔව් අපි දැනට හිතාගෙන ඉන්නේ හැම මාසෙම මේ විදියට සෙට් වෙන කට්ටිය එකතු කරන් ඇවිල්ලා කට්ටියම එකතු වෙලා මාළු එක්ක අල්ලලා ඒ වගේ ෆන් එකක් ගන්න ඉතින්. අනිවාර්යයෙන්ම එහෙනම් ඉතින් ඉස්සරහට දිනෙන් දින ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි ජය වේවා. එහෙනම් අපේ තවත් ටූර්නමන්ට් එකට ආලෝක මල්ලි ටූර්නමන්ට් එකට සහභාගී වෙන මල්ලි කෙනෙක් ඉන්නවා මල්ලි තාම නම් මාළුවෙක් ඇදුන්නේ නැහැ නේද තාම නෑ try එකක් දෙනවා ටික බලමු නේද? මේ කාලා දිනවල කලින් රෙඩ් කෙනෙක් අල්ලලා තියෙනවද නෑ නෑ. එහෙනම් අත්දැකීම. ෆස්ට් ටයිම් නේ first time. එහෙනම් අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනේ ඉතින් ජයග්‍රහණයක් ලබා ගන්න කියලා සුබ පතන නේ යාළුවනේ සුපිරි භාණ්ඩයක් අපේ ඉසංක සහෝදරයාට මගේ අයියට වෙදලා තියෙනවා අම්මට සිරි වෙනවා කොල්ලනේ ඔන්න භාණ්ඩෙ ඉතින් ඔන්න ඉතින් අපේ අයියට වෙදලා තියෙන්නේ කොහොමද ඉන්නේ ඉසකයි මොකද උනේ මාළු ඉන්නවද ගැලවිලා තියෙන බලපන් නෑ නෑ ගැලවිලා නැතුවේදී බඩු ඉන්න
ඕම් බඩු මගේ යාළුවනේ අන්න බඩු. අන්න මගේ යාළුවනේ බාණ්ඩේ. ගන්න. ඔන්න මාළුවා එනවා. ඔන්න මගේ යාළුවනේ. දැන් නම් ඉතින් බර කිරන්න වෙනවා. දැන් නම් බර කිරන්න වෙනවා. ඔන්න ආලෝක මල්ලික ඉතින් heart attack. තෑගි ටික ගෙනියන්න දෙන්නේ නැද්ද මට? ඔතන මම වහින්න. ජමුරු නෑ. අයි මේ අයියා කියන හරියද දන්නවනේ? අර මේ කට එක කරයන්. මේ කටරය කරන් යන්න නේද මල්ලි? කට දාගත්තා හරි ලොක්කයා. මොකද මේ කපලා හරි ගත්තේ. ලොක්කයා කට දාගත්තා හරි. දීප එකක්ද? ඔව් කතුරක් තියෙනවනේ. හැබැයි දැන් මාළු ටික අතනින් යනවා හට්ට. මාළුට කියන්නේ එකයි අප්පත් එක. ඕක කී පාරක් ගැව්වද කියහන්කෝ. මාර අප්පත් එක මට ඒ කවුලම ඇතිච්චි. ඕන් බෝන්ඩ් ආලෝකේ අදුප් එක. ඌ යනවා කිව්වේ ඒක තමයි. අපි දෙන්නම යන්න. ජමුරේ දෙන්න. මට අවුල යකුල් දැල බං. අයියන් දිනන බන්නේ යන්නේ නැහැ. ඉතින් අපි පොඩි මල්ලා වගේ දැලක් දාලා දෙන දැලේ පැටලුණා ගිහිල්ලා. මෙහෙට අද්දට ආවෙම නැහනේ. ඇත්තට එන්නේ අහට්ටමයි බරවුනේ. ඔව්. ලැබුණා නෑ වගේ නේද? මේ ලෙසන දන්නේ නෑ නේද? යනවා යන්න. ඔන්න ඉතින් මාළුවා මාත් ගියා. මම නම් හිතන්නේ උඹ මාළුවා යවනවා ආලෝක. කරමලට දාලා ගපන්. ඒ ඔක හරියන්නේ නැහැ. මේ කර හිමීට මේව කරලා මේව කරව නැත්. දැලෙන් නූල කපනවාද? කොහෙද ඇල්ල තියෙන්නේ කියලා මාළුවා? අල්ලගන්න. මේ වෙලාවෙන් තියෙන ඔක හිමීට කරමලට දෙමන හරි. එපා. අහෙන් කපනවා. මේ ඔක කට්ට ගහලිද මං? මේ ඔය කොක්ක ගහලිද මං කරමලට? ගහනවා කොක්ක කරමලට. අන්න ඉතින් මගේ යාළුවනේ. හරිම දාලා ගහනවා. ඕන් අනිත් එක. කමු. ඔක නම් වැදිලා නෑ. මේ වුණ ගැලෙනවා. කපනවා ගහනවා. ඔන්න මගේ යාළුවනේ බාණ්ඩේ. කපාන. ඊට පස්සේ අපිට කේස් එකක් දාන්න. වීඩියෝ එක දාන්න. එපා. කර්මලි ලාවට මන්ද තියෙන්නේ. ආ නෑ උඩට තියෙනවනේ. දිගට තියනවා. උඩට තියෙනවනේ. කපුපොත්. මේ දැල් අර පැත්තද බා? පොඩ අර පැත්තට දාපන්. අර පැත්තට දාපන්. කිරවට දා. උඹ ඉතින් අර පැත්තට දාන්න මරේ. නැත්නම් කාස් කරන්න වෙන්නේ නැහැ උඩ. ඔන්න මගේ යාළුවනේ බාණ්ඩේ. ඉසංගයි ගැම්මක් ඈ. ගේම් බගේ පළු නෑ. ගෙම්බා ලකී ගෙම්බේ. ඔන්න ඉතින් බාණ්ඩේ. ආලෝකේ ගැහුවනේ ඉතර කෙරවලට. එහාට මහපා. ඉන්නවා. ආලෝකෙට තේ කොයි වගේ තමයි මේ වුනේ. හායි. එනවා වැඩ කරලා යන්න. ඈ? දැන් ඉන්න බැරුව ඉන්නේ අරුට. අන්න මගේ යාළුවනේ බාණ්ඩේ. ඉසංගයි ඔයා මාර ලකී පුද්ගලයෙන්නේ. ඈ? මාර ලකී පුද්ගලයෙන්නේ. ඒ ජයග්‍රාහකයා වෙනව නේද? අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. හිට බං. ආලෝකයා සීන් එක දානවා. ආලෝකයා. තෑග්ග බලෙන් හරි අරන් යන්න මම්මු. මේ දිසම එකලවන්නේ. ඒ ගස්සෙන් දාලා කැපුණා හරි. දැල කියලා කැපුණා හරි. හරි. ඔන්න ඉතින් මගේ යාළුවනේ බාණ්ඩේ. බලමු ඉතින් තව ඉතින් අපි කොල්ල සෙට් එක පාස් කරනවා බලමු. තව මාළු කීදෙන දැහ ගන්න පුළුවන් ඒක ඉතින් බලනිමු. ඔන්න ඉතින් මගේ යාළුවනේ ආලෝක මල්ලි තව මාළුවෙක් ඇල්ලුවා. අපි ගිහින් බලමු ඉතින්.
කො අම්මට සිරි ඔන්න ඉතින් බාණ්ඩේ ආලෝකමල්ලි ඉසංකය පවුලේද තෑග ගෙනියන්න දෙන්නෙම නෑ. ගෙනියන්න දෙන්නෙම නැද්ද? ඔන්න ඉතින් දැන් ඉතින් ඉසංකයට ආය අමාරු වෙනවා වැඩි. ඔන්න ඉතින් බාණ්ඩේ අල්ලලා තියෙන්නේ. දැන් ඉතින් කොහොමද ඉසංකයට වැඩි අමාරුයි. දෙන්න සම වෙලා හිටියේ. ඔන්න ආලෝකමල්ලි 3 දෙනෙක් කරා. බලමු ඉතින් කවුරුන් ජයග්‍රාහකයා වේද කියලා. එහෙනම් අපි යනවා මල්ලි අර පැත්තට. ගැම්මක් අල්ලන්න ඕනේ. ඔන්න මගේ යාළුවනේ මාළුවෙක් ඇදලා ඉන්නවා. ඔන්න අපේ කොල්ලට මාළුවෙක් ඇදලා ඉන්නවා. කොල්ලර ගන්න අපිට ටිකක් අමාරුයි. ඉසංකය හිමිට ගත්ත ලුණු එක. ඉසංකය ගත්ත රොඩ් එක ඔන්න. මල්ලි අවුලක් නෑ මේ හයිය කටු. කටු හයිය නේ. දාන්න දෙනවා. ඔන්න බාණ්ඩේ. ඔන්න බාණ්ඩේ. මෙන්න වැඩකාරයා. මල්ලි මොකද කියන්න තියෙන්නේ? කියාගන්න බැරි සතුටක් තියෙනවා. ඈ? ගොඩක් සතුටුයි. මට සතුටුනේ. ඔයාගේ පළවෙනි මාළුවා නේද? හරි මගේ පළවෙනි අත්දැකීම පළවෙනි මාළුවා. රෙඩ් ලයින් ස්නේක් කෙනෙක් අල්ලපු ඔන්න මල්ලිගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඔන්න ඉතින් බාණ්ඩේ. ඕක තමයි මේ වැඩේ ප්ලෑන් කරේ. මාළු අල්ලපු නැති කොල්ලන්ට මාළු අල්ලලා දෙන්න. අඩේ. ඔන්න ඉතින් බාණ්ඩේ. මේ මුව දැන් මාක් කරන්න තියන්නේ නේ. ආලෝක. ඕක දැන් පැත්තකින් තියලා මොකද දන්නවද? දැන් අර තව කට්ටිය අල්ලනවනේ. ඉතින් මගේ යාළුවනේ අපේ අලියොලුවා ෆිෂින් ටූර්නමන්ට් එක මෙතනින් සමාප්තියටපත් වෙනවා. ඔන්න අද දවසේ අපි අල්ලගත්තු මාළු අපේ කොල්ල සෙට් එක. ඔන්න මාළු ඉන්නවා 6 දෙනෙක්. සුපිරිම බඩු. ඉතින් දැන් ආලෝක මල්ලි ඔවුන්ගේ බර මැල්ලා ජයග්‍රාහකයන් තෝරගෙන අවසానයි. ඔන්න ඉතින් බඩු සෙට් එක. සුපිරිම බඩු සෙට් එකක් ඉන්නවා. ඉතින් ආලෝක මල්ලි. දැන් වැඩිම මාළු වෙල්ලේ ඔයානේ. අනිවාර්යෙන්. එතකොට මේ දැන් අර අපි ප්‍රථම ස්ථානයේ දෙනවා කීවට මේ අර වැඩිම මාළු අල්ලන කෙනාට ඒක ඔයා ගන්න නෑ නේ අත්ත කතාව. නෑ මම ජොලියට ඇල්ලුවේ. යාර අපේ කට්ටිය ඉන්නවනේ. ඔව්. එයාලගේ අල්ලපු පිළිවෙල බලලා අපි ගිෆ්ට් එක දෙමු නේ. ඔව් දැන් තෝරන අවසానයිනේ. ඔව්. ඔවුන්ට හිමි තෑගි අපි ලබා දෙමු එහෙනම්. දැන් ඉතින් ආලෝක දැන් අපි මේ පැත්තට එහෙනම් අපි පළවෙනි ස්ථාන ලබා ගන්න අපේ ඉසංගයියා මාළු දෙන්නෙක් අල්ලලා තියෙනවා. එයාට ෆිෂින් රීල් එකකුයි ලෙට්ස් ගෝ ලූවර් එකකුයි අපි දෙනවා. එන්න ඉසංගයියා. හරි. එනවා. ජය වේවා. thank you. අපේ ඉසංගයියා තමයි අද එක. හරි. අද අපේ දෙවෙනි ස්ථාන ලබා ගන්න පොල්පිටිගම රවි. මෙයා මාළුවෙක් අල්ලලා තිබ්බේ නෑ. අද අපිත් එක්ක එකතුලා තමයි පළවෙනි එක්ස්පීරියන්ස් එකත් අරගෙන තාරගේ දෙවෙනි ස්ථානෙත් ලබා ගත්තේ. යාට ලූවර් බොක්ස් එකකුයි පොප එකකුයි අපි ගන්න දෙනවා. එන්න. හරි. ජය වේවා. හයි සෙට් එක. හරි. එතකොට අපේ තුන්වෙනි ස්ථානෙකුත් තියෙනවා. ඒ කියන්නේ අපේ සහභාගී වෙච්ච තව අය කෙනෙක් ඉන්නවා. එයාටත් මාළුවෙක් වැදුනා. ගයාචන් අයියේ ඔයාට තමයි තුන්වෙනි ස්ථානේ තියෙන්නේ. අපි දෙනවා ඔයාට ලූවර් එකකුයි ෆ්‍රොග් එකකුයි. හරි thank you. ජය වේවා. දෙගිරි. ඉතින් ආලෝක මල්ලි අද දවසේ ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම මේ අපේ ගෲප් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා මේ මාළු අල්ලන්න බඩු ගෙනිච්චට තාම මාළු එක්ක අල්ලගන්න බැරි වෙච්ච කට්ටිය. අද ගොඩක් කට්ටිය එන්න බලාපොරොත්තු වුණත් ඒ කට්ටියට එන්න බැරි වුණා. අපේ පසිඳු මල්ලිලා කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ කට්ටියට තව එන්න බැරි වුණා. අපි දැන් බලාපොරොත්තු වෙලා තියෙන අපේ ගෲප් එකේ හැම මාසෙම වගේ අපේ ඉන්න කට්ටිය ටික එකතු වෙලා මේ වගේ වැඩසටහනක් කරලා කියන්නේ මේ වගේ විනෝද වෙන ගම මාළු ටිකක් අල්ලලා තාම මාළුවෙක් අල්ලගන්න බැරි වෙච්ච කට්ටියටත් අපිත් එක්ක එකතු වෙලා අපේ අත්දැකීමුත් බෙදා හදාගෙන මාළුවෙක් අල්ලන්න chance එකක් හදලා දෙන්න තමයි මම අද ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. ඒක අවුලක් නෑ අපේ පසින්දු මේ රවිටත් මාළුවෙක් කව වුණා පළවෙනි පාර. මම හිතනවා එයාටත් හොඳ අත්දැකීමක් වෙන්න ඇති කියලා. ඉතින් මල්ලි මේ අපිට කියන්නකෝ දැන් අවසාන වශයෙන් අපිට කියන්නකෝ දැන් ඔයාගෙන් රොඩ් ගන්න පුළුවන් මැෂින් ගන්න පුළුවන් විදි ගන්න පුළුවන් මේ දීවර ශේෂ්ත්‍රයට අවශ්‍ය ඕනම උපකරණයක් ඔයාගෙන් ගන්න පුළුවන් අඩු මිලට. ඔව්. ඉතින් ඔයාගේ contact number එක අපිට කියන්න ඕන. 77යි 077යි 9780යි 9780යි 229. 229. ඉතින් මල්ලිට කෝල් එකක් දීලා WhatsApp message එකක් දාලා ඔයාලට අවශ්‍ය කරන බොට් ටික ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ ඔන්න ඉතින් මගේ යාළුවනේ අද දවසේ අපි අල්ලලා තියෙන මාළු සෙට් එක ඔන්න ඉන්නවා අපේ කොල්ල සෙට් එක. ඉතින් හැමෝටම ජය වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ කොල්ල සෙට් එකට අපි. ඉතින් මගේ යාළුවනේ මේ විදිහට තමයි අලියොලුවා ෆිෂින් ටූර්නමන්ට් එක සමාප්තියටපත් වෙන්නේ 2025. ඉතින් මේක පැවැත්වුවේ ආලෝක මල්ලිගේ ප්‍රධාන අනුග්‍රහයෙන්. ඉතින්
තවත් දවසක මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඉතින් මගේ YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් ආදරේ මතක් කරනවා. මගේ YouTube channel එක subscribe කරගෙනම ඉදිරි දින වීඩියෝත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.